බැඳූ මන බැඳූ ජව කැඳූ පටන් ගත්තේ මේ මාසේ 3 වෙනිදා. ඉතින් අපි දවස් ටිකේ ඉඳන්ම සති දෙකකට ආසන්න කාලයක් අපි ට්‍රේනින් හොඳට කරගෙන ගියා කෝච් එක්ක. ඉතින් අපි ග්‍රවුන්ඩ් එකේ වගේම ක්ලාස් එකේත් ගොඩක් දේවල් කරා. මොකද තරඟාවලියේ පළමු තරඟය ඉතාමත් තීරණාත්මකයි. මොකද ඒ තරඟේ ගොඩක් ඊළඟට එන්න තියෙන රිසල්ට්ස් වලට බලපානවා. ඉතින් මම හිතනවා අපි තායිලන්තයත් එක්ක හොඳින් මුහුණ දෙන්න හොඳ අත්දැකීම් බහුල කණ්ඩායමක් ඉන්නවා අපිට. ඉතින් මම හිතනවා අපි දැන් සූදානම්. තවත් අලුත් ක්‍රීඩකයෝ 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ 3 දෙනාගේ අත්දැකීම්ත් එකතු කරගෙන අපි මේ තරඟාවලියට උපරිම හොඳින් සූදානම් වෙලා තමයි ඉන්නේ. ඉතින් අපිත් එක්ක ඔයගොල්ලෝ හැමදාම ඉන්දියා. ඉතින් මේ තරඟයේ මම හිතනවා අපේ හෝම් සොයිල් එකේ සෙල්ලම් කරේ නැති වුණා. මැච් එක බලලා අපේ ප්ලේයර්ස්ලාට සපෝට් කරලා අපි මේක ඉදිරි ගන්නවලා අපි ඉස්සරහට යවන්න ඔයගොල්ලෝගේ ප්‍රේයර්ස් විශේෂ ඉතින් සපෝට් එක ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පුහුණු වීමේ සැසිවාරය ආරම්භ කරා මීට සති 3කට පෙර තායිලන්ත සමග ක්‍රීඩා කිරීමට සූදානම් වන ආසියානු කුසලාන අවසන් වටේ තරගයේදී අපි තායිලන්තයේ බැංකොක් නුවරේදී තායිලන්ත ජාතික කණ්ඩායමට එරෙහිව අපගේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩා කිරීම සඳහා අපේ පෙර සූදානම් අපි දැනට නිමා කරලා අවසන්. ඊට ප්‍රථමයෙන් අපි ලාओස් ජාතික කණ්ඩායමත් එක්ක මාර්තු මාසයේ 20 වෙනි දින ක්‍රීඩා කිරීමට සූදානම්. පසුගිය නොවැම්බර් මාසයේ තමයි අන්තිම ජාත්‍යන්තර තරඟාවලිය අපි ක්‍රීඩා කරේ යෙමන් රාජ්‍යයත් එක්ක. එතනින් පස්සේ මාස 3ක වගේ කාලයක් විවේක කාලයක් තිබුණා ක්‍රීඩකයන්ට ආසියානු කුසලාන අවසන් වටේ තරඟයට මුහුණ දීම සඳහා අපි දැනට සූදානම් වෙලා තියෙන්නේ. පසුගිය වසර වගේම තමයි ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීලා තාක්ෂණ වශයෙන් සහ මානසික වශයෙන් සහ අපගේ ක්‍රීඩා කුසලතාවය වැඩි කරන්න පුළුවන් සියලුම පහසුකම් අපි දැනටමත් ලබා දීලා අවසන්. ලාओස් තරගයේදී අපගේ කණ්ඩායමේ නවකම ක්‍රීඩකයන් 30 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිතයි. වෘත්තීය වශයෙන් විදේශ රටවල ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 30 දෙනෙක්. ඒගොල්ලන්ගේ දක්ෂතාවයත් අපි මැනලා බලන්න ඕනේ. ඒත් එක්කම මාර්තු මාසේ 25 වෙනිදා තායිලන්තයේ මම හිතන්නේ 60000ක වඩා අධික තායිලන්ත ප්‍රේක්ෂකයන් මැද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තායිලන්ත ජාතික කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කිරීමට සූදානම් වෙනවා. පුළුවන් උපරිම ශක්තිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් මේ තරඟ දෙකේදීම රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න නියමිතයි. ඒ වගේම තමයි පසුගිය කාලේ අපේ ජාතික කණ්ඩායමට අපේ රටට අපේ ශ්‍රී ලංකා ධාජයට ඔබ ප්‍රේක්ෂකයන් සියලු දෙනාම ආදරය කරා වගේ මේ තරඟ දෙකේදීම අපට ඔබගේ ආශිර්වාදය සහ සහයෝගය අවශ්‍යයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ජාතික කණ්ඩායමේ ඉදිරියෙන් පුළුවන් තරම් තමන්ගේ ශක්තිය යොදවනවා කියලා මට කිසිම සැකයක් නැහැ. Everything is good. We train now for around 18 days. We follow all the professional players, their matches and their fitness level and everything. Very difficult 2 matches. We follow all of their matches in the last 3 months. Yesterday watched maybe around 4 matches. Wade and Jason, Claudio, normal job. We follow everyone. And we have every week meeting and calls, sometimes every 3 days. So we following everything. Original players, overseas players, everyone want 23 overseas players. Some want 23 players, local players only. It is not like this. All of them can represent Sri Lanka. Why you fighting for nothing? If he has the blood of Sri Lanka, he can play for Sri Lanka, it's finished. My main problem is, you cannot choose anyone only like this. No, he have Sri Lankan blood and he play in Europe, maybe in 10th division, or he cannot play football. So why we bring him? So I know what is the best for the team. The federation know what is the best for the team. So I hope only to reduce asking too much. Bring this, bring this, bring this. If we will have Leo Messi, do you think I am stupid? I will not call Leo Messi if we can. It is not like this. We need to check the players' level. We need to check everything. After that, we will call everyone who we believe he will be the best option for Sri Lanka football future. My team, I don't have this local, overseas, I don't care. Please stop to use this. Everyone, they are all Sri Lankan. I don't care which city they are, what religion they have, I don't care. This is not my problem. If they have Sri Lankan blood, it's finished for me. Thank you, and I hope all the fans and media pray for us. You cannot stop me, I am invincible. I am a miracle, you are invisible. I am a warrior, I cannot conquer. The goal is mine, nobody can stop
Lovely අද බැන්දු මන බැන්දු ජව කැන්දු උණුසුමයි තනතිල්ලේ ඔද තෙදපානා මේ සිංහ කෙලිපිමයි සිංහ දශලක දෙවන ජයഘോഷාරවනගෙන අභිමාන පාපන්දුවයි සිංහ දශලක දෙවන ජයഘോഷාරවනගෙන අභිමාන පාපන්දුවයි සිංහ දශලක දෙවන ජයഘോഷාරවනගෙන අභිමාන පාපන්දුවයි සිංහ දශලක දෙවන ජයഘോഷාරවනගෙන අභිමාන පාපන්දුවයි